අද මාර්තු 12. ඒ කියන්නේ ලෝක වකුගඩු දිනය. එහෙමත් නැත්නම් World Kidney Day. ඉතින් අදත් සුපුරුදු විදිහටම ජින්සමින් සමගින් අපි ඇවිල්ලා ඉන්නේ ඒ වෙනුවෙන් ඔබව දැනුවත් කරන්න. අද කතා කරන මාතෘකාව තමයි දියවැඩියාව ඔබේ වකුගඩු සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද? අද අපි කතා කරන්නේ ඒ ගැන. ඉතින් හැමෝම දන්නවා ජින්සමින් අපි හැමදාමත් ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන නිසාම සෑම විශේෂ දිනකටම ඒ කියන්නේ World Diabetes Day, World Heart Day and World Health Day වගේ සෑම විශේෂ දිනයක්ම මූලික කරගෙන දැනුවත් කිරීමේ වැඩසටහන් මුළු රට පුරාම නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඉතින් අද අපේ කතාබහට අපිත් සමග අද එකතු වෙන්නේ පෝෂණ විශේෂඥ වෛද්‍ය නිලංග වීරසිංහ මහතා. ආයුබෝවන් ડોක්ටර්. ආයුබෝවන්. හරි. දැන් ડોක්ටර් මේක ගොඩක් අර තියෙන ප්‍රශ්නයක් නේ. ඩයබටික්ස් නැත්නම් දියවැඩියාව ඔබේ වකුගඩු සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද? ඒක ලොකු ක්වෙස්චන් මාක් එකක්. ප්‍රශ්නාර්ථ ලකුණක්. ડોක්ටර් කියන්න පුළුවන්ද මේ දෙක අතර සම්බන්ධයක් ඇත්තටම තියෙනවද? ඔව් ඇත්තම කියනවා නම් ඔක මේ අපි අද පළවෙනි කාරණේ තමයි ලෝක වකුගඩු දිනය World Kidney Day කියන concept එකේදී කිඩ්නි එකට බලපෑම් ඇති කරන වැදගත්ම කාරණයක් තමයි අද සාකච්ඡාවට වාදිනය කරන්න යන්නේ. ඒ තමයි අපි දියවැඩියාව කියන සංකල්පය. අපි දියවැඩියාව කියන සංකල්පය විවිධාකාර පැතිකඩ වලින් කතා කරාට ඒකේ හරි වැදගත්ම සම්දිස්ථානයක් තමයි මේ වකුගඩු වලට වෙන බලපෑම. පළවෙනිටම කිව්වොත් අපි කෙටි උත්තරයක් දුන්නොත් පැහැදිලිවම දියවැඩියා රෝගියෙක් යනු වකුගඩු වල රෝගී තත්ත්වයක් පැහැදිලිවම ඇතිවිය හැකි කෙනෙක්. මොකද මම දත්ත තොරතුරු සැපෙව්වොත් දියවැඩියා රෝගී ස්වභාවයකට පත්වන කෙනෙක්ගේ ජීවිත කාලය තුළ අනිවාර්යයෙන්ම 30ත් 40ත් අතර ප්‍රමාණයකක අනිවාර්යයෙන්ම වකුගඩු වල ඒ රෝගී තත්ත්වය ඇති වෙනවා. එහෙනම් අපි පළවෙනි කාරණේ දැනගන්න ඕනේ මේ දියවැඩියාවයි වකුගඩුවයි අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් ඒ සම්බන්ධතාවය තුළ අපි ඉදිරියට කොයි වගේ දේවල්ද කරන්න කියන එක දැනගන්න මේ වගේ සාකච්ඡා ඇත්තටම වැදගත්. ડોක්ටර් දැන් දියවැඩියාව තියෙන පුද්ගලයින්ට වකුගඩු රෝග ඇතිවීමේ අවදානම වැඩිද? ඒ වගේ අවස්ථාවකදී විශේෂයෙන්ම මුල් ලක්ෂණ මොනවාද කියලා දැනගන්න පුළුවන්ද? ඔව් මම හිතනවා හොඳ ප්‍රශ්නයක්. මොකද දියවැඩියා රෝගී තත්වයකදී අවදානම් ඒ කියන්නේ අවයව ගණනාවක් අවදානමට ලක් වෙනවා. අපි කලිනුත් කතා කරා හදවත, ඇස, වකුගඩු සහ ශරීරයේ විවිධ අංග කොටස් අවදානමට ලක් වෙනවා. ඒතර අපි ගත්තොත් ඔය කියන ප්‍රශ්නෙට උත්තරයක් හැටියට සාමාන්‍ය මිනිසුන්ට සහ සමහර වෙනත් රෝගාබාධ තියෙන පිරිසට වඩා දියවැඩියාව තියෙන රෝගීන්ගේ තියෙන වකුගඩු වලට රෝගාබාධ හැදීමේ හැකියාව වැඩි. ඒක අපි මෙහෙම හිතමුකෝ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු දැන් සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය තත්ත්වෙන් වතුර බීලා කාලා බීලා ඉන්නවා. එතකොට එයාගේ අපි කියමු පරම්පරාගත රෝග ලක්ෂණ මොනවාවත් වකුගඩු සම්බන්ධ දේවල් ඒ වගේ දේවල් නැතුව එහෙම ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. හැබැයි තව කෙනෙක් ඉන්නවා දියවැඩියා රෝගේ ඊට අමතරව තියෙන කෙනෙක්. අනිවාර්යෙන් ගත්තොත් ලෝකයේ දැනට තියෙන සාක්ෂි තොරතුරු වලට අනුව දියවැඩියා රෝගී තත්ත්වයේ පෙළෙන කෙනාගේ වකුගඩු වලට හානි වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. එතකොට මේ වැඩිවීම කියන දේ අපි දැනගන්න ඕනේ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය ඔබ ඇහුවේ ඒ වගේ වකුගඩු වල රෝගී තත්ත්වයන් තියෙනවා නම් අපි කොහොමද දැනගන්නේ කොයි වගේ රෝග ලක්ෂණද ඒ වගේ රෝගීන් තුල හෝ පුද්ගලයන් තුල හටගන්නේ? අන්න උතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ දියවැඩියාව තුල හෝ වෙනත් ක්‍රමවේද තුල වකුගඩු වලට වෙන හානිය වකුගඩු වලින් මූලික වශයෙන්ම අර මුලින්ම රෝග ලක්ෂණ හැටියට පෙන්වනවා හරි අඩුයි. මොකද රෝග ලක්ෂණ කියන දේවල් ඒවා අපි කියන්නේ silent symptoms කියලා කියන්නේ. ඒ කියන්නේ හැංගිලා තියෙන සංගවිච්ච symptoms. අන්න ඕකින්ද මම මෙතනදී එක තොරතුරක් දෙන්න කැමතියි. පටන් ගැනීමේදීම අපි රෝග ලක්ෂණ එනකම් බලාගෙන හිටියොත් වකුගඩුව ඩැමේජ් වෙලා ඉවරයි. එහෙනම් වැදගත්ම කාරණයක් තමයි prevention and screening කියන එක. ඒතර අපි ස්ක්‍රීන් කරන්න පුරුදු වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සුන්ගේ ගොඩක් අඩු ලක්ෂණයක් මේ ස්ක්‍රීනින් කියන එක. හැබැයි හරියට පුළුවන් නම් ස්ක්‍රීනින් එක කරගන්න සාමාන්‍යයෙන් කියනවා අවුරුදු 10කට 15කට කලින් ඒ කියන්නේ වකුගඩු රෝගී තත්ත්වයට පත්වන රෝග ලක්ෂණ ඉස්මතු වෙන්න අවුරුදු 10කට 15කට විතර කලින් පමණ සමහර වෙලාවල් වලට පුළුවන් කියනවා මේ වකුගඩු ඩැමේජ් වෙන්න යනවා කියන එක
දැනගන්න. අන්න එහෙම වුණොත් අපිට කලින්ම රෝග ලක්ෂණ එන්න කලින් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. වගේම අපිට ඒක ප්‍රිවෙන්ෂන් නැත්නම් ඒක වළක්වා ගැනීමේ හැකියාවන් පවතිනවා කියන එක පැහැදිලි. ඒ වගේම මම කියන්න කැමති ඔය කියන දෙයටම අපි රෝග ලක්ෂණ ගැන අහපු නිසා රෝග ලක්ෂණ එනකොට ටිකක් පරක්කු වැඩි. නමුත් එන්න පුළුවන් සමහර තැන්වල ඔක ටිකක් බරපතල විදිහට වකුගඩුවට ඩැමේජ් වුණාම ඇඟේ ඉදවීම වෙන්න පුළුවන්. ඇස් යට ඉදවීම වෙන්න පුළුවන්, වෙනත් දේවල් වෙන්න පුළුවන්. මේවා හරි non specific කියලා කියන්නේ. අර හරියටම මේකයි කියලා කියන්න බෑ. සමහරට කකුල් වල ඉදවීම වෙන්න පුළුවන්. සමහරට මුත්‍රා යනකොට පෙන වගේ මුත්‍රා යන්න පුළුවන්. සමහරට මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. සමහරට හුස්ම ගැනීමේ අපහසුතාවය එන්න පුළුවන්. කෑම රුචිය අඩු වෙන්න පුළුවන්. සමහරට අපි දන්නේ නැතුණට රක්තහීනතාවය වගේ තත්ත්වයන් හින්දා අපි ඒව නිසා ඊට පස්සේ වකුගඩු අමාරුවක් අඳුරගත්ත වෙන්න පුළුවන්. අන්න ඒ වගේ විවිධාකාර ලක්ෂණ තියෙන්න පුළුවන්. හැබැයි ඒ ලක්ෂණ වලට වඩා වැදගත්ම කාරණේ තමයි අර අපි කතා කරපු ස්ක්‍රීනින් කියන මෙතඩ් එක අපි යොදා ගන්න පුළුවන් නම් අවම අවුරුද්දකට සැරයක්වත් අන්න එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා රෝගී වෙන්න කලින් රෝගී මූලික අවස්ථාවදීම අඳුනගන්න. මම හිතන උත්තරේ ලැබෙන්නේ නැති කියලා මම කියනවා. ඒ කියන්නේ ડોක්ටර් සරලව කිව්වොත් ඒ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන අවස්ථා තියෙනවා. පැහැදිලිවම. ඒ කියන්නේ අපි පුද්ගලයෝ ගත්තොත් ඇත්තටම අපිට පොදුවේ කියන්න පුළුවන් දේවල් නෙමෙයි තියෙන්නේ. දැන් අපි හිතමු. දැන් මම ඕකෙම තව කාරණා කීපයක් අපි ගමු. සමහර පුද්ගලයෝගේ වකුගඩු ශක්තිමත්. සහ සමහර පුද්ගලයන්ගේ වකුගඩු ශක්තිමත් භාවයේ උත්පත්තිය හෝ පාරිසරික කාරණා මත අඩු තත්ත්වයක පවතිනවා. එතකොට මේ කියන ශක්තිමත් භාවය සහ වකුගඩුවේ ක්‍රියාත්මක වීම එක පුද්ගලයෙක්ගේ සමහරට වකුගඩුවේ අමාරුව අවුරුදු 5ක් 6ක් ඇතුළත එනකොට ඉක්මනට එනකොට තවත් කෙනෙක්ගේ අවුරුදු සමහරට 20ක් 25ක් යන්න පුළුවන් මේ රෝග ලක්ෂණත් එක්ක වකුගඩුව ඩැමේජ් වෙන්නේ. සමහර කෙනෙක්ගේ දියවැඩියාව අපි හිතමු තියෙන අවුරුදු 5ක් 10ක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ගේ වකුගඩුව වල අපහසුතා එන අවස්ථාවල වල සමහර කෙනෙක්ගේ දියවැඩියාව සාමාන්‍යයෙන් අවුරුදු 20 25 තියෙනකොට වෙන්න පුළුවන් වකුගඩු ඩැමේජ් එක වෙන්නේ. කියන්නේ මේක හරි ඉන්ඩිවිජුවලයිස් අපි කියන්නේ පුද්ගලානුබද්ධ රෝග ලක්ෂණ වේවා වකුගඩු වල ඩැමේජ් වෙන ප්‍රමාණය වේවා ඒ කියන්නේ කිඩ්නි වල ඩැමේජ් එක අපි ස්ටේජ් 1 වල ඉඳලා අපි ස්ටේජ් 5 දක්වා යන ඒ ප්‍රොග්‍රෙෂන් එක වේවා කියන්නේ තමන්ගේ ජීවන රටාව තමන් හිතන පතන තමන් කන බොන විදිය වගේ ගොඩාක් කාරණා මත මේක පුද්ගලානුබද්ධව වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ડોක්ටර් දැන් ගොඩාක් අය දෙන ප්‍රශ්නයක් තමයි වකුගඩු වලට සිදුවන හානි බොහෝ විට මුලින්ම ලක්ෂණ පෙන්වන්නේ නැහැ කියලා තියෙනවා. එහෙම මතයක් තියෙනවා. අපි ඒ ගැන කෙටියෙන් කතා කරොත්. ඔව් අන්න හරි. එතකොට දැන් ඔය අපි මුලින් කතා කරේත් ඔන්න ඕකම තමයි. මොකද ඒකේ අපි හැම වෙලේම කතා කරන්න ඕනේ වෙන දෙයට වඩා ඒකේ අපිට තියෙන වැදගත්කම. මොකද මේ දැන් මේ කියන වැඩසටහන නරඹන පිරිස දැනගන්න ඕනේ මොකද්ද අපි කළ යුත්තේ කියලා. අන්න එතනදී දැනගන්න ඕනේ දැන් අපි හිතමු heart attack කියලා. දැන් උදාහරණයක් හැටියට heart attack එකක් වගේ නම් මොකද වෙන්නේ? එකපාරම පපුව අල්ලගත්තා, දාඩිය දැම්මා, හුස්ම ගන්න අමාරු වුණා, වේදනාවක් වම් අත දිගේ යනවා වගේ තේරෙනවා. ඕම ප්‍රශ්න ඔය ගොඩක් තියෙනවා නේ. හැබැයි වකුගඩු රෝගී වෙනවා කියන එක නික එකපාරක් බඩ අල්ලගෙන අනේ බඩ රෙවිල්ලක් තියෙනවා ඒ වගේ නෑ. ඔතන තමයි භයානකකම තියෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් වර්තමාන සමාජයේ තියෙන දත්ත තොරතුරු වලට අනුව මේ urban area කියලා කියන එක නිකන් නගරාසන්න ඒ වගේ ප්‍රදේශවල දියවැඩියා තත්ත්වය සමහරට 30 40 දක්වා තියෙන්න පුළුවන් පිරිසකේ. ඒ වගේම දැන් ගම්මාන වලට ගත්තත් rural area වලට ගත්තත් මේ දියවැඩියා ප්‍රමාණය 100ට සාමාන්‍ය 10 20 වගේ මට්ටමකට දැන් වැඩි වෙමින් පවතිනවා. ඒ කියන්නේ බෝනෝන රෝගවල ප්‍රධානම එකක් නේ දියවැඩියාව කියන්නේ. එතකොට ඔන්න ඔය කියන තත්ත්ව අපි සලකා බලනකොට අපේ ලංකාවේ බහුතරයක් කියන්නේ පොඩි ළමුන්ගේ සමහර වෙලට පොඩි ළමුන්ට පවා දියවැඩියාවක් තියෙනවා. මේ ස්ක්‍රීනින් කියන එක කරන එක අපි නැවත මේකේ වැදගත්කම කියලා දෙන්න ඕනේ. මොකද මේක සයිලන්ට් කිලර් එකක්. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට ඩැමේජ් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක තේරෙන්නේ නැතුව ටික කාලයක් ගිහලා අඳුරගත්තම හරි වකුගඩුව ඩැමේජ් දැන් ස්ටේජ් 1 2 3 වෙල වෙනකම්ම දැන් වකුගඩුව ඩැමේජ් වෙලා තියෙන අපිට දැන් ගොඩ ගන්න පුළුවන්. එහෙම කතාවක් නෑ මේකේ. සමහර වෙලාවට මේ ඩැමේජ් එක ප්‍රෝග්‍රස් වෙන්න ගත්තොත් ගමන් කරන්න ගත්තොත් ආය ආපස්සට ගන්න බැරුව අවසානයේ ඩයලයිසිස් කරන තැනටම වකුගඩු බද්ධ කරන තැනටම යන්න සිද්ධ වෙනවා. අන්න උතන තමයි භයානකකම තියෙන්නේ.
ඒක නිසායි මේක අර රෝග ලක්ෂණ කියන දේ මත පදනම් නොවි. දියවැඩියාව විශේෂයෙන් තියෙනවා නම් ඒ දියවැඩියාව නිසා අපි ඩැමේජ් වෙන ක්‍රමය දැනගන්නත් ඕනේ. ඒක මම ඒ කාර්යයක් මෙතනදී මම ප්‍රකාශ කරොත් හොඳයි කියලා මට හිතෙනවා. දියවැඩියාව කියලා අපි අදහස් කරන්නේ ඇගේ සීනි මට්ටම පාලනයකින් තොරව වැඩිවීම. කියන්නේ ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වය මත පිහිටලා අපි අවශ්‍ය කරන සීනි මට්ටම පවත්ව ගන්න බැරි වීම. එතනදී දැන් අපි උදාහරණයක් හැටියට ගමු තියෙන මාස 3ක් ඇතුළත කොහොමද ඇඟේ ඇතුළේ සීනි මට්ටම බලා ගන්න පුළුවන් කියන HbA1c කියන පරීක්ෂණයක්. කියන්නේ අපි හිමෝග්ලෝබින් ප්‍රමාණය තුළ හිමෝග්ලෝබින් වලට මේ තියෙන ග්ලූකෝස් අණු බැඳිලා ඒ හැදෙන ප්‍රොඩක්ට් එක අපි එන්ග්ලයිකේටඩ් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට් එක අපිට චෙක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ මම මේ දියවැඩියාව ගැන වකුගඩු ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. එතනදී ඒක අපි 107කට වඩා අඩුවෙන් පවත්වන්න පුළුවන් කෙනෙක් හිටියොත් කියනවා මෙහෙම කතාවක්. දියවැඩියාව තිබ්බත් ඒ දියවැඩියාව නිසා එන වකුගඩු වලට වෙන හානිය 130-40කින් අඩු කරගන්න පුළුවන් කියනවා දියවැඩියාව පාලනය කර ගැනීම තුළින්. එතකොට දැන් අපි මෙතන රෝග ලක්ෂණ කතා කරන එකට අමතරව මේ වකුගඩු වලට ඩැමේජ් වෙද්දී තියෙන අවදානම් ලක්ෂණ දියවැඩියාව වෙන්න පුළුවන්, අතිරුධිර පීඩනය වෙන්න පුළුවන්, අධික ස්ථූල බව වෙන්න පුළුවන්, වැඩිපුර අපි ලුණු කන එක වෙන්න පුළුවන්, වැඩිපුර සීනිය අධික ආහාර ගන්න එක වෙන්න පුළුවන්, මානසික ආතතිය වෙන්න පුළුවන්. හරි මේ ආකාරයට විවිධාකාර ආසාදන தත්ත්ව වෙන්න පුළුවන්. ගොඩක් දේවල් මේකට අන්තර්ගතයි. එහෙනම් වැදගත්ම කාරණේ තමයි ඇත්තටම රෝග ලක්ෂණ නැතිව මේක ඩැමේජ් වෙන්න පුළුවන් නිසා වෙන්නේ. අපි රෝග ලක්ෂණ ගැන හිතනවට වඩා මේක පාලනය කර ගැනීම සහ මේක වළක්වා ගැනීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. දැන් ડોක්ටර් අපි රෝග ලක්ෂණ ගැන කතා කරා. හැබැයි දැන් ડોක්ටර් දියවැඩියාව තියෙන පුද්ගලයෙක් තමන්ගේ වකුගඩුව සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නවා නම් ඩේලි දෛනික ජීවිතයේ අනුගමනය කරන්න ඕනේ සිම්පල් හැබිට්ස්. නැත්තම් සරල පුරුදු මොනවාද? මම හිතනවා මේ දියවැඩියාව තියෙනවා කියලා ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. පළවෙනි කාරණේ. සහ දියවැඩියාව කොයි වගේද කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. දෙවෙනි කාරණේ. එතකොට මේ දියවැඩියාව කියන එක කොච්චර දුරට පාලනය කරාද කියන එක තමයි වැදගත්ම කාරණේ. එතකොට මේ දියවැඩියාව පාලනය කරනකොට අපි ඉස්සල්ලාම කියන වැදගත්ම දේවල් තමයි ලයිෆ් ටයිම් මොඩිෆිකේෂන් කියන එක හරියට වැදගත්. ඒ කියන්නේ ජීවන ක්‍රියාවලිය යථාවත් කර ගැනීම. එතකොට මේ ජීවන ක්‍රියාවලිය යථාවත් කර ගැනීම කියන කාරණේ තමයි අපි මෙතනදී ප්‍රධානව සාකච්ඡා කරන්නේ. මම ටිප්ස් ටිකක් විතරක් දෙන්න. ලොකු කතාවක් කියන්නේ කිව්වොත් එහෙම මේගොල්ලන්ට අපේ සාමාන්‍ය ජනතාවට තේරෙන්න අඩු හින්දා මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. දියවැඩියාව තිබ්බත් නැතත් අනිවාර්යෙන් දියවැඩියාව තියෙනවා නම් ඒක තියෙනවා කියලා දැනගත යුතුයි. ඒ නිවැරදි ආකාරයට පාලනය කරගත යුතුයි. දැන් පළවෙනි කාරණේ. පාලනය කරගන්න ක්‍රමෙත් අපි කෙටියෙන් කතා කරමු. හැබැයි දියවැඩියාව තිබ්බත් නැතත් වකුගඩුව කියන්නේ වකුගඩුවට අත්‍යවශ්‍ය දෙයක් තමයි ජලය කියලා කියන්නේ. එහෙනම් ජලය හරි විදිහට පානය කරන්න ඕනේ. සාමාන්‍ය හොඳ උෂ්ණ අධික කාල සීමාවක තුල දවසකට ලීටර් 3කටත් වඩා වැඩිපුර ගන්න තරමට තමයි හොඳ. ඒක මම මේ පොදුවේ කියන්නේ පොදු කාරණයක්. ඒකට ඒක එක පුද්ගලයන් අනුව පුද්ගලයන්ගේ ස්වභාවයන් අනුව වෙනස් වෙන්න පුළුවන්. අවම වශයෙන් අපි හිතමු ලීටර් 2.5-3ක්වත් වෙන්න උඩට ජලය පානය කරනකොට වකුගඩු වල යම්කිසි රසායනික ද්‍රව්‍ය තැවරෙන්න තියෙනවා නම් ඒවා ටික ගහගෙන යනවා. අර ඕනි කානුවක් වුණත් අර වතුර ටික ගහලා යවනකොට ඒක දින ජරාව හොදගෙන යනවා වගේ වතුර බොන්න ඕනේ. ඒ වගේම තමයි අපි එදිනෙදා ජීවන ක්‍රියාවලිය තුළ හොඳ නිින්දක් ලබන්න ඕනේ. දියවැඩියාව තිබ්බත් නැතත් විශේෂයෙන් මේක දියවැඩියාව තියෙන කට්ටියට වැදගත්. හොඳ නිින්දක් ලබන්න ඕනේ. මානසික ආතතිය පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් කරලා මේ දියවැඩියාව තියෙන රෝගියෙක් ගත්තොත් එයාට ඇයි දියවැඩියාව වෙන්න හේතුව කියලා අපි දැනගත්තොත් බොහෝ විට මේක තියෙන්නේ තමන්ගේ ආහාර රටාවේ ප්‍රශ්නයක් සහ තමන්ගේ තියෙන ශරීර ස්කන්ධ දර්ශකයේ ප්‍රශ්නයක් සහ සමහරට තමන්ගේ අභ්‍යන්තරයේ තෙල් ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. විශේෂ වූ වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ මේ දේවල් වලට. ඒ වෛද්‍ය උපදෙස් ගන්න අතරතුර තමන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ වැඩි නම් ශරීර උසට සරින බර වැඩි නම් බර අඩු කරගන්න ඕනේ. හරි ඒ වගේම බලන්න ඕනේ තමන්ගේ ආහාර රටාවේ තියෙන අනවශ්‍ය දේවල්. තමන් කන සිම්පල් ෂුගර් කියන ඒවා. ඒ කියන්නේ සරල සීනි ප්‍රමාණය. එමකට කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය. මේවා අධික නම් මේවා අවශ්‍ය ප්‍රමාණයට අපි කන්ට්‍රෝල් කරගන්න ඕනේ. පුළුවන් නම් අපි ප්ලේට් මොඩල් එකට යන්න ඕනේ.
කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය 50%ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් වගේ ගන්න පෙළඹෙන්න ඕනේ. ඒ වගේම ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයත් සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ගන්න තරමට තමයි හොඳ. ඒ කියන්නේ නිවුඩ් සහිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි පිළිසැකසුම් කරන්නේ නැති කරපු නැති අන්න ඒ වගේ ආහාර වලට යන්න ඕනේ. අනිත් කාරණේ තමයි අපි ප්ලේට් මොඩල් එකකට ගියත් ප්ලේට් එකෙන් භාගයක් විතර හොඳට එළවලු පිටි රහිත එළවලු ගොඩක් කන්න ඕනේ. මොකද අපිට තියෙනවා එදිනෙදා ඕනි තරම්. ඔය මේ සමහර තැන්වල සමහර සමාජ මාධ්‍ය ජාලවලදී මම ඒ කාරණේ කියන්න ඕනේ. සමහර වෛද්‍යවරුයි කියා ගන්නා වූ සමහර පිළිස වෙන්න පුළුවන්. හරි මෝඩ මතවාද ඉදිරිපත් කරනවා. මේ එළවලු පළතුරු කෑවට වැඩක් නැහැ. මේවා ප්‍රතිඵලයක් නැහැ. ඒවා තමන්ගේ තියෙන හිතලු ඒවට කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන evidence based medicine කියලා. සාක්ෂි තොරතුරු සහිත වෛද්‍ය විද්‍යාවක. ඒවා මුකුත් කෙයා කරන්නේ නැතුව තමන්ගේ views ප්‍රමාණය වැඩි කරගන්න විතරක් කියන හරි මෝඩ කතා කියනවා. මං කියන්නේ ඒවට අහු වෙන්න එපා. මොකද එළවලු පළතුරු කියන්නේ ඇත්තටම চিරාත් කාලයක් තිස්සේ අපිට වැදගත් වෙච්ච අපිට අවශ්‍ය කරන ශුද්ධ පෝෂක සපයන අපිට අවශ්‍ය කරන dietary fibers අපිට සපයන soluble වෙන්න පුළුවන් insoluble fibers වෙන්න පුළුවන් හරි වටින දේවල් ටික. ඒ අපේ සංස්කෘතිය නැති කරගන්න එපා. ඒකට අපි එළවලු වැඩිපුර ගන්න ඕනේ. ඒ වගේම පළතුරුත් අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඕනේ. ඒවට ප්‍රමාණ තියෙනවා. ඒකට මේ ඔක්කොම ටික අපි සකසලා අපි කන ලුණු ප්‍රමාණය අඩු කරගන්නත් ඕනේ. මොකද ලුණු ගොඩක් කන්න හොඳ නැහැ. අපි ඔය පිළිසැකසුම් කරන processed food කියලා ගන්නවනේ. ඒ වගේ ලුණු වැඩි සමහර වෙලාවට. අන්න ඒ වගේ වෙලාවට අපි ඔය ශනික ආහාර වෙන්න පුළුවන්, ශනික නූඩල්ස් වෙන්න පුළුවන්. වෙනත් දේවල් ඒ වගේ ප්‍රමාණ අපි අඩු කරන්න. පොඩි කාලේ ඉඳන් ළමයින්ට මේක පුරුදු කරන්න. ඒ වගේමයි ලුණු ප්‍රමාණය අඩු කරනවා වගේම අර සීනි ප්‍රමාණය අඩු කරනවා වගේම අපි ක්‍රියාකාරකම් වලට යන්න ඕනේ. මේ ක්‍රියාකාරකමුත් හරියට කරොත් මම හිතනවා දියවැඩියා රෝගියෙක්ගේ තියෙන අපි HbA1c කියන මට්ටම 7ට අඩුවෙන් අපිට පවත්වා ගන්න මේක මනා පිටිවහලක් වෙනවා. එහෙම වුණොත් දියවැඩියා රෝගිය නිසා වකුගඩු වලට වෙන හානිය මොකද වෙන්නේ? පැහැදිලිවම අපිට අඩු කර ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් ඔන්න ඔය කියන කාරණා ටික තමයි මට දැනට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ. දැන් ડોක්ටර් දියවැඩියාව තියෙන අය තමන්ගේ රුධිර සීනි මට්ටම සහ වකුගඩු සෞඛ්‍ය පරීක්ෂා කරන්නේ කොහොමද? දැන් ගොඩක් අය තියෙන ඩවුට් එකක් මේක. කොහොමද ඒක කරන්න පුළුවන්? ඔව් ඇත්ත. ඒකෙදි මේ අපි ඇත්තටම ස්ක්‍රීනින් කියලා වෙනම ටූල්ස් වගේක් තියෙනවා සහ ඩයග්නොස්ටික් ටෙස්ට් කියලා වෙනම තියෙනවා. කාරණා දෙකක්. එතකොට අපිට වෛද්‍යවරයෙක් මුණ ගැහිලා අපිට කෙලින්ම අහන්න පුළුවන් ඒ වෛද්‍යවරයාගේ මට මෙහෙම සැකයක් තියෙනවා. මොකද අපේ පවුලේ පිරිසට දියවැඩියාව තියෙනවා. නැත්තම් මගේ බඩ වැඩි, මගේ ස්ථූලතාවය වැඩි, ඒ වගේම මට සැකයක් තියෙනවා මට දියවැඩියාව තියෙනවද කියලා. මට රාත්‍රී ටිකක් වැඩිපුර මුත්‍රා යන ගතියක් තියෙනවා. මට තුවාලයක් සනීප වෙන්නේ නැති ගතියක් පොඩි තියෙනවා. ඒ වගේම මට නිකන් හිතෙනවා සමහර වෙලාවට නිතර තොලකට වෙනනවා, තිබහ වැඩි, ඒ වගේ තත්ත්ව තියෙනවා. ඉතින් තමන්ට සැකයක් තියෙනවා නම් සැකයක් තිබ්බ හෝ නැතුව වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ කතා කරාම ඒ වෛද්‍යවරයා නිර්දේශ කරනවා ස්ක්‍රීනින් ටෙස්ට් මොනවාද කියලා. නිකන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ෆාස්ටින් බ්ලඩ් ෂුගර් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් 8ක් 10ක් අතර ප්‍රමාණයක් කන්නේ බොන්නේ නැතුව අපිට ලැබ් එකකට ගිහලා බ්ලඩ් එකක් ටෙස්ට් කරගන්න පුළුවන් වීනස් බ්ලඩ් එක. එක එකක්. නැත්නම් සමහරවිට පුළුවන් නිකන් දල අදහසක් ගන්න ඕන නම් අපි කැපිලරි බ්ලඩ් එකක් කියලා රැඟිල්ල ටික ගාලා විදලා ගන්න. එහෙම පරීක්ෂණයකුත් තියෙන එකත් අපිට ඕන නම් කරගන්න පුළුවන්. හැබැයි ඒක බේසිකලි අපි ඩයග්නොසිස් වලට ගන්නෑ. ඒක ෆලෝ අප් එකට අපි ගන්න එක. අනිත් එක තව කෙනෙක් අපි හිතමු නිකන් බ්ලඩ් ෂුගර් එක ෂුවර් නෑ. නිකන් වැනෙනවා වගේ තියෙනවා. සමහරවිට 100 101 102 නිකන් 99 මේ වගේ නිකන් තියෙනවා කියලා හිතන්නකො 100ට උඩින් වගේ. හැබැයි 126ට වඩා වැඩි නෑ ෆාස්ටිං එක. හැබැයි එහෙම කෙනෙක්ට සැකයක් තියෙනවා නම් මේක ටිකක් දිගුකාලීන තිබ්බ දියවැඩියා තත්ත්වයක්ද දන්නේ නැහැ කියලා අර HbA1c වගේ මාස 3ක වගේ ඇතුළත තියෙන පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඒකට ෆාස්ටිං ඉන්න අවශ්‍ය නැහැ. සමහරුන්ගේ කරන්න පුළුවන් කාලා පැය දෙකකින් බලන PPBS කියන පරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේ පරීක්ෂණ විධි ගණනාවක් තියෙනවා. හැබැයි ඒකත් එක්ක මම තව වැදගත් කාරණයක් කියන්න ඕනේ. වකුගඩුව ගැනයි අපි මෙතන ප්‍රධානව ફોකස් කරන්න ඕනේ. අන්න වකුගඩුව ගැන ફોකස් කරනකොට වකුගඩුව ස්ක්‍රීනින් කරන ලස්සන ටෙස්ට් කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒකෙදි කියන PCR කියලා කියන්නේ අපි රේෂියෝ එකක් බලනවා. ඒ කියන්නේ වකුගඩුවේ ප්‍රෝටීන් පෙරෙනවද කියලා අපි බලනවා. එතකොට මයික්‍රෝ ඇල්බියුමින් කියලා જાතියක් තියෙනවා. ඒක අපිට පුළුවන් යූරින් වල ටෙස්ට් කරන්න. එතකොට අපිට මයික්‍රෝ ඇල්බියුමින් හරියට ඩිටෙක්ට් වුණොත් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් අපි එතනදී දැනගන්නවා වකුගඩුව පොඩ්ඩක් ඩැමේජ් වෙන්න අරගෙන. එහෙනම් තව අවුරුදු 5ක් 10ක් වගේ යනකොට සමහරට වකුගඩු ඩැමේජ් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට අපිට ප්‍රෙෂර් තියෙනවා නම් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. වෙනත් අවශ්‍ය කරන ආහාර රටාවල් වලට යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ වකුගඩුව පරීක්ෂා කරන එකත් මේ යූරින් වලින් වැදගත්.
ඒ වගේම තියෙනවා සීරම් ක්‍රියැටිනින් කියලා පරීක්ෂණයක්. එතකොට මේ ක්‍රියැටිනින් වලින් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය බලා ගැනීම හැකියාවකුත් අපිට තියෙනවා. අන්න ඔය වගේ මම හිතනවා වෛද්‍යවරයෙක් මුණ ගැහෙන ඒ ස්ක්‍රීනින් ටෙස්ට් ඇන්ඩ් ඩයග්නොස්ටික් ටෙස්ට් අපිට කරගන්න පුළුවන් නම් අපි ලෙඩක් හැදෙන්නේ නැතුව ඒක වළක්වා ගැනීම පිණිස ක්‍රියාත්මක වීමට අපිට හැකියාව ලැබෙනවා. ડોක්ටර් දැන් අපිට දැනගන්න පුළුවන් දැන් දියවැඩියව තියන අයගේ වකුගඩු සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ආහාර පුරුදු කොච්චර වැදගත්ද? මම හිතනවා ඒක හැමෝටම තියෙන ප්‍රශ්නයක් සහ ඒගොල්ලෝ මොන වගේ දේවල් වලටද අවධානය වැඩිපුර යොමු කරන්න ඕනේ? මොන වගේ ආහාර රටාවලටද ආහාර පුරුදු වලටද තව යොමු වෙන්න ඕනේ? ඔව් මම හිතනවා දැන් අපි ඔය අහපු ප්‍රශ්නේ අපි මෙච්චර වෙලා කතා කරපු එකේ ඕවරෝල් සමරි එකක් වගේ. අපි මෙහෙම හිතමු. දියවැඩියාව සහ වකුගඩු කියන දෙකම අපි මූලික කරගෙනනේ කතා කරන්නේ. එතනදී ඇත්තටම ආහාර පුරුදු ගත්තම පොදුවේ අපි නිකන් දවසක දෙක නැත්නම් මාසෙක දෙක තියෙන ඩයටරි ප්ලෑන් එකකට නෙමෙයි අපි යන්නේ. අපි ගොඩාක් වෙලාවට වෙන්නේ එක්ස්ට්‍රීම් ඩයට් ප්ලෑන් වලට යනවා. ඒවට ගියාට පස්සේ ඒක ගැලපෙන්නේ නැහැ. හැබැයි ඔකදී අපි කියන්න ඕන මම මෙතනදී කතා කරන්නේ වකුගඩු රෝගී තත්ත්වයකදී ස්ටේජ් 1 2 3 4 5 කියලා කොහොම අපි ගොඩක් ඒවා තියෙනවා. මේ අපි කතා කරන පොදු කාරකයේ තියෙන්නේ ප්‍රිවෙන්ෂන් පැත්තට දාන්න. ඒ කියන්නේ වළක්වා ගැනීම. හැබැයි අපි හිතමුකෝ වකුගඩු ස්ටේජ් 3B වල හෝ ඊට උඩ තියෙන වකුගඩු රෝගී තත්ත්වයක් තිබුණොත් ඒක අපි විශේෂ කොටගෙන ගන්න ඕනේ ඩයට් ප්ලෑන් එක. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් පෝෂණ විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහෙලා ඒ යුනිට් එකකට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන්නා වූ අපි කියන්නේ පෝෂණ ප්‍රතිකාරය අපි ගත යුතුයි. නමුත් මම කතා කරන්නේ එතනින් මෙහාට තත්ත්වය ගැන. ඒතර අපි එතනදී අපි තියෙන ප්‍රධානම කාරණයක් තමයි ඔය මම මුලින් කතා කරා ලුණු ප්‍රමාණය අඩු කරන එක, සීනි ප්‍රමාණය අඩු කරන එක, අපි කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් වලට යන එක, ඒ වගේම පිටි ගොඩක් කන්නේ නැතුව පිටි ගොඩක් කන එක අඩු කරන එක, අර රාත්‍රී බඩ පැලෙන්න කන්නේ නැතුව පුළුවන් තරම් එළවලු ටිකක් වගේ කාලා පොඩ්ඩක් බඩ රිලැක්ස් එකේ තියාගන්න එක, ටිකක් කාල සීමාවක් ෆාස්ටිං ඉන්න එක. ඒ කියන්නේ අපි හිතමු රෑ අපි කන වෙලාව චුට්ටක් අපි මෙහාට ඇදලා රෑ සාමාන්‍ය 6-7 වෙද්දි විතර කාලා උදේ වෙනකන් හිස් බඩට අපි ඉන්න එක. අනිත් එක ඔය නිතර පැණි බීම බීලා අපි ප්‍රොසෙස් ෆුඩ් කාලා එහෙම ඉන්නේ නැතුව පොඩ්ඩක් දේශීය මට්ටමකට යන එක. නිකන් උදාහරණයක් විදිහට අපි හිතමු පාම් පිටි ආහාර නැත්තම් රිෆයින් කාබෝහයිඩ්‍රේට් කියලා කියනවා. නිකන් අර අපි නියුට්‍රලි කරලා ඒ වගේ අර පිටි වගේ තියෙන දේවල් වලට යන්නේ නැතුව අපි දේශීය හාලකට යනවනම් හැබැයි ඒ හාලේ ප්‍රමාණය අඩු කරන්න ඕනේ. අර ප්ලේට් මොඩල් එකකට යන්න ඕනේ. අන්න ඒ වගේ ගියාම අපිට මුලින් පුළුවන් අර අපි මම කලින් කතා කරා වගේ ভেජිටබල්ස් කියන ෆෘට්ස් කියන කන්ටෙන්ට් එක නැත්තම් ප්‍රමාණය වැඩි කරන්න. හැබැයි මතක තියාගන්න පොඩි කාරණයක් අපි වකුගඩු රෝගී තත්ත්වයක ඉන්න කෙනෙක්ට අපි එයාගේ පොටෑසියම් මට්ටම, එයාගේ ෆොස්ෆේට් මට්ටම, එයාගේ තියෙන වෙනත් ඒ රසායනික සංයුතිය බලලයි ඒ අවශ්‍ය කරන්නා වූ පළතුරු, එළවලු වෙනත් ආහාරයන් සපයන්නේ. ඒක ටිකක් විශේෂිත එකක්. මම ඒක මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අර කියපු විදිහට බර වැඩි නම් බර අඩු වෙන ආහාර රටාවකට යන්න. හැබැයි ඒක ඔය ඉන්ටර්නෙට් එක සර්ච් කරලා YouTube එකේ මිනිස්සු කියන විදිහට එහෙම යන්න එපා. ඒවට විශේෂඥ උපදෙස් සහිතව යන්න මේ ගමන. නැත්තම් මොකද වෙන්නේ? බර අඩු වෙයි. හැබැයි ඇහි පෙනීමත් අඩු වෙයි. හරි වකුගඩු වල ක්‍රියාකාරීත්වයත් අඩු වෙයි. කොණ්ඩේයයි, හන්දි රෙදෙයි ප්‍රශ්න කොටයි. ඒක නිසා එහෙම නැතුව හරි ක්‍රමයට ගියොත් අර එළවලු පළතුරු වැඩිපුර කාලා, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර කාලා, ලුණු ප්‍රමාණය අඩු කරලා, දියර හොඳට බීලා, මානසික ආතතිය අඩු කරගෙන අන්න ඒ වගේ අපි ආහාර රටාවක් පොදුවේ පවුලත් එක්ක එකට එකතු වෙලා කරනවා නම් ඒ වගේම අපි ආයතනයට යනකොට ආයතනික මට්ටමේ අපි හිතමු පොදුවේ අපි කෑම කනවා නම් ඒගොල්ලන්ටත් මේ වගේ උපදෙස් ටිකක් අපිට දී ගන්න පුළුවන් නම් අපි කැන්ටින් පොලිසි එක හරියට ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන් නම් ඒ කැන්ටින් වලත් හරි ආහාර රටාවක් තියෙනවා නම් අන්න පොදුවේ ගත්තම මේ රාජ්‍ය ප්‍රතිපත්තියක් හරහා මේ කියන ආහාර රටාව සැකසෙනවා නම් මට හිතෙනවා අපේ මේ වකුගඩු රෝගීන්ට වෙනම තට්ටු ගණන් වල වකුගඩු රෝහල් හදාගෙන අනේ වකුගඩු බද්ධ කරගෙන මේ ඩයලයිසිස් යුනිට් දාගෙන දඟලන එක අපිට ඇත්තටම අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මිනලි. ඒකින්ද අපි මේක යන්න ඕනේ පොදු ජීවන රටාවකට. එතකොට දියවැඩියාව තියෙන කෙනෙක්ට වකුගඩු වලට වෙන හානියත් අඩු වෙනවා.
වකුගඩුව පොදුවේ අපි ගත්තොත් දියවැඩියාව තිබ්බත් නැතත් අපිට ආරක්ෂා කරගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් ඔන්න ඔය කියන මට්ටමින් අපිට පුළුවන් නම් ආහාර රටාවක් සකස ගන්න පොදුවේ අපිට ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. අවසාන වශයෙන් ડોක්ටර් දැන් අද දවසේදී වකුගඩු සෞඛ්‍ය ගැන ජනතාවට ඔබ ලබා දීමට කැමති වැදගත් පණිවිඩය මොකද? ෆයිනල් මෙසේජ් එක මොකක්ද? ඔව් මම හිතන්නේ වකුගඩුව ගැන විතරක් අපි හිතුවොත් සහ දියවැඩියාව අනිවාර්යෙන්ම ස්ක්‍රීනින් කරන්න දැනගන්න තමන්ට දියවැඩියාව තියෙනවද කියන එක. හැංගිලා තියාගන්න එපා නේ ඔබ දැනගත්තොත් ප්‍රශ්නයක් අම්මෝ අපිට ගැටලුවක් වෙනවා. එහෙම හිතන්න එපා. තමන්ගේ වකුගඩු ඩැමේජ් වෙලාද කියලා ටෙස්ට් තියනවා කරගන්න. ඒවා කරගන්න අතරතුර තමන් කවුද කියන එක දැනගෙන මේ පණිවිඩය දෙන්න සමාජයට දීලා මේ ලෝක වකුගඩු දිනේදී අපි තීරණය කරගමු. ඇත්තම කියනවා නම් ඩයලයිසිස් නොකරන ජීවිතයක් මරණ තෙක් අපි පවත්වන අතරතුර හොඳ වකුගඩු සෞඛ්‍යයක් එක්ක හොඳ ශරීර සෞඛ්‍යයක් අපි පවත්වන්න අදිෂ්ඨාන කරගමු. මොකද අපි පරමාවශ්‍යවත් අවම වශයෙන් වළඳන්න සිද්ධ වෙනවා අවුරුදු 70ක්වත් ජීවත් වෙන්න අපි හිතාගත්තොත් ඊට කලින් ඩයලයිසිස් කරගෙන බට දාගෙන අපි නටනවට වඩා මට හිතෙනවා හරි ශරීර සෞඛ්‍යයක් එක්ක හිටියොත් වකුගඩුත් හොඳින් ඉඳි අපිත් හොඳින් ඉඳි මුළු සමාජයත් යහපත්ව තියේ කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. Thank you very much, Doctor, for joining us and for taking the time to share insightful details and to share the importance of how people need to move forward, how prevention is better than cure. Thank you once again. Thank you so much for joining us. And you always have joined us for such webinars to educate our very own people. So thank you once again, Doctor. Thank you very much, Nidhi. Thank you.